Hi ළමයි, welcome to back my YouTube channel. ඉතින් අපි අද අපේ මිදිවැල කප්පාදු කරනවා. කප්පාදු කරනවා කියන්නේ මිදිවැලේ තියෙන කොළ ඔක්කොම කඩනවා. සම්පූර්ණයෙන්. කොළයම ඔක්කොම කඩන්න ඕනේ. එතකොට දැන් අතරමඟදී හැදිච්ච ගෙඩින ඔක්කොම ඒ ගෙඩිත් ඔක්කොම කඩනවා. මිදිවැලේ සම්පූර්ණයෙන් ඉතුරු වෙන්න ඕනේ. එතකොට අතු ටික ඉතරයි. දැන් ඉතින් අපි මිදි කොළ ටික ඔක්කොම කඩනවා. මේසි වැඩක් නෙමෙයි. මේ ඉන්නේ තාත්තා වගේ. එයාගේ තමයි මේ මිදිවත්ත. ඔය කොළ ඔක්කොම කැඩුවට පස්සේ ඔය කොළ එකක්වත් එකතු කරන්නේ නැහැ. කියන රස්නේ වැටෙන නිසා ගහට ඔරොත්තු දෙන්න බැරි වෙයිනේ. ඒක නිසා ඒක දවස් 3-4ක් වගේ තියෙනවා ඉතින්. අර එතකොට ඔය කොළ ඔක්කොම කර වෙලා ඉතින් ටික දවසක් ගියාට පස්සේ තමයි ඔක්කොම අස් කරන්නේ. අස් කරන්නේ ඒවල් කන්නේ ඉඳි දැම්ම වගේ ඒක ඔක්කොම එකතු කරනවා ගොන්න. එකතු කරගෙන කොම්පෝස්ට් කරලා පැලෙන්න. එතකොට මම මේ පෙන්නන්නේ අතු තියෙනවා මෙතන ලා කොළ පාට වගේ අතු ඔයාලට කපලා අයින් කරන්න පුළුවන් කියලා. මේ ඉන්නේ මගේ අම්මා. එයාත් ඉතින් කොළ කඩන්නේ. ඉතින් මේ බේසමේ තියෙන්නේ මිදි. අන්තිමට ඉතුරු වෙච්ච ටික ඒ වෙතින් ඔක්කොම කඩලා එකතු කරගෙන කට්ටියට බෙදනවා. ළමයි දැන් මේ භාගයක් විතර කඩලා තියෙන්නේ. මේක එක දවසක් කඩන්නත් අමාරුයි. කොළ ටික කඩනකොට කැඩිච්ච මිදි ගෙඩි ඔක්කොම. මෙතන බේසමක් විතර තියෙනවා. තාම භාගය කඩලා තියෙනවා. ඉතින් ළමයි මේ දවස් 2කට පස්සේ මට වීඩියෝ එකක් ගන්න බැරි වුණා. දැන් වැඩේ කොළ මුකුත්ම නැහැ. මේ විදිහට කොහොම කඩලා දාන්න. මේවා කඩන්න ඕනේ තනික පායන කාලෙකට. හොඳට පායන කාලෙක තමයි මේ ඔක්කොම කඩන්නේ. වහින කාලෙක කොළ කඩන්න ඉතින් මම ඔයාලට ඊළඟ වීඩියෝ එකෙන් එවන්නම් මේ වැලට පෝර දාන විදිය, මේ ගහන්න ඕන බෙහෙත් ස්ප්‍රේ කරන විදිය. ඒක ඔක්කොම මම ඊළඟ වීඩියෝ එකෙන් දාන්නම් ඔයාලට. එහෙනම් යාළුවනේ මට උදව්වක් විදියට මාව subscribe කරලා like එකක් දාලා share කරන්න. කමෙන්ට් එකකුත් දාන්න වීඩියෝ එක හොඳයිද කියලා අනිවාර්යෙන්. එහෙනම් බයි යාළුවනේ.